සුබ දවසක් මගේ යාළුවෝ හැමෝටම. ඉතින් ඔයාලට කොහොමද සතුටින් පරිස්සමෙන් ඇති කියලා හිතෙනවා. ඉතින් මේ ඔයගොල්ලෝ දකින්නේ අම්මාවරුන්ගේ දවස නිමිත්තෙන් මගේ චූටි දුවගේ පෙර පාසලේ පවත්වපු අම්මාවරුන්ගේ දිනයට සහභාගී වීමයි. ඉතින් අපි පිළිගන්න අපේ චූටි පැටව් අපිට පොඩි අත්කම් නිර්මාණයක් සමග පොඩි පතොක් පැලයක් අපිට තෑගි දුන්නා. ඉතින් මගේ මැනිකේ මේ මට ඒ තෑග්ග දීලා මාව පිළිගත්තා. ඉතින් පතොක් ශාකයක් දෙන්න හේතුව වශයෙන් ටීචර් ඇත්තටම කිව්ව දේ හරිම හොඳ උදාහරණයක්. පතොක් ගහක් කියන්නේ ඕනෑම කාලයකට ඕනෑම විදිහකට ඔරොත්තු දෙන ශාකයක්. ඉතින් මේ ශාකයට අම්මා කියන කෙනාව සමාන කිරීම ඇත්තටම මම හිතන්නේ ඇත්ත කතාව ඒක. මොකද පතොක් ශාකයට වතුර නැති වුණත් මොන මේවා වුණත් මොන වියලි කාලය ආවත් මොන ප්‍රශ්නය ආවත් පතොක් ශාකය නැති වෙන්නේ නැහැ. ඉතින් අපේ පොඩි ටීචර් එක ගැන හරි ලස්සනට විග්‍රහ කරනවා. අපි හදවතින්ම ප්‍රාර්ථනා කරනවා. ඉතින් අපේ ආදරණීය ගුරු මණ්ඩලය අම්මා ගැන කියවෙන මේ ලස්සන ගීතය ගායනා කරවුවා. ඉතින් ඇත්තටම අම්මා කියන කෙනාට දිනයක් නැහැ. අම්මා කියන්නේ මුළු ජීවිතේම. මං හිතන්නේ මේ ඇත්තටම අම්මා කියන වචනේ කතා කරද්දිත් මාර විදිහට හැඟුම් බරයි. මේ ඉතින් අපි අම්මා කෙනෙක් වෙන දවසට තමයි ගොඩක්ම අම්මා කියන කෙනාගේ අගේ දැනෙන්නේ අපිට. ඉතින් අම්මාට අපි නොදැනුවත් සමහර වෙලාවට අරහ ගිහපු වෙලාවට අම්මා එකට කිය ගන්නවා. සමහර වෙලාවට අම්මට ඔරවනවා, රවනවා. ඉතින් ඔය වගේ දේවල් අපේ අතින් වෙලා තියෙනවා. ඉතින් අම්මේ සමා වෙන්නේ හැම දෙයකටම. ඇත්තටම මේ අම්මා කියන කෙනාද අපි මන් දරුවෝ 3 දෙනෙක් ඉන්නවා. දරුවෝ 3 දෙනෙක් ඉඳලා මට මගේ අම්මා නැතුව ඉන්න බෑ. ඉතින් මම හිතන්නේ මට ඇත්තටම මේ වෙලාව වොයිස් කරගන්නවත් බෑ. අම්මා කියන ඒ අම්මාව මතක් වෙන හැම වෙලාවෙම ඉතින් මං ආදරේ අම්මා. මගේ දරුවෝ 3 දෙනාත් මං හිතන්නේ අපි කොච්චර බැන්නත් නේද අපේ දරුවන්ට අපේ වේපා වෙන්නේ. ඉතින් අම්මා කියන කෙනාව මේ ඇත්තටම එපා වෙන්නේ නැහැ ජීවිතේ කවදාවත්. මට හිතා ගන්න බෑ සමහර මිනිස්සු අම්මලාව තාත්තලාව අනාථ නිවාසවලට දාලා ඒ මිනිස්සුන් එහෙම මගේ ඇරලා ජීවිත කාලෙම ඉන්නේ කොහොමද කියලා. ඇත්තටම කිව්වොත් අම්මට මටනම් සමහර දැන් නම් ගොඩාක් කාර්යබහුලයි. ඉස්සර නම් අනිවාර්යයෙන්ම උදේම නැගිට ගමන් කරන්නේ අම්මට කතා කරන එක. දැන් චුට්ටක් වෙලාවෙ මෙහෙම වෙනවා. දරුවෝ 3 දෙනාගේ වැඩත් එක්ක හැබැයි ඔළුවේ වැඩ කරන හැමතිස්සෙම අම්මට කතා කරන්න. ඉතින් අම්මා කියන කෙනා ඉතින් අපි අම්මා කෙනෙක් වෙලා මම දරුවෝ 3 දෙනෙක්ට අම්මා වෙලා ඉන්නවා දැන්. ඉතින් අපි දරුවන්ට සැර කරන්නේ අපි ඇත්තටම ඒගොල්ලෝ හදාගන්න කියන එක අපේ අම්මලාත් අපිට මේ දේවල් කරවුවේ ඒ හින්දා කියන එක තේරුම් යන්න කල් යනවා. ඉතින් කොහමද ඉතින් දැන් තේරුම් අරන් ඉන්නවා. දැන්වත් ඉතින් පොඩ්ඩක් අම්මලා එක්ක ඉතින් ගැටුම් ඇති වෙනවා. ඒ ගැටුම් ඇති වුණාට ඉතින් අපි අම්මලාට ආදරෙයි. මගේ දරුවොත් මට ආදරෙයි වගේ. ඉතින් මං හැමතිස්සෙම අහනවා ඒගොල්ලෝගෙන් අම්මා බැන්නපු හින්දා ඕගොල්ලෝ අම්මා එක තරහයිද පුතේ කියලා. ඉතින් නෑ ඇත්තටම ඒගොල්ලෝ කවදාවත් එහෙම තරහ වෙන්නේ නැහැ. ඒගොල්ලෝ අම්මා එක්ක හැමදාකටම තරහක් නෑ. සමහර වෙලාවට බැනපු දේවල් මතකක් නැහැ. ඉතින් අම්මා ආදරේටනේ බැන්නේ කියලා හැමදාම ඒගොල්ලෝ කියනවා. ඉතින් මම නිතර අහනවා ඒගොල්ලොන්ට මම සැර කරන හින්දා. ඉතින් මම හස්බන්ඩ් නැතුව ඉතින් ටිකක් අර තනියෙන් සියලුම දේ දරා ගන්න හින්දා ටිකක් සමහර වෙලාවට ආවේගශීලී වෙනවා.
ඉතින් ඒ හින්දා මම හැමතිස්සෙම මගේ දරුවන්ගෙන් අහනවා මම රෑ නින්දට යද්දි දරුවොත් එක්ක කතා කරන්න, ළඟට ගන්න, සිප ගන්න. ඒ දවල් තිස්සේ අපි කෑ ගහපු දේවල් ඒ හැමදේම දරුවන් අමතක වෙන විදිහට කතා කරන්න දරුවෝ තුන්දෙනාම ලං කරගෙන මම අනිවාර්යෙන් කරන දෙයක් ඒක. දරුවන්ට වැරද්දකට අපි කෑ ගැහුවේ කියන එක හැමතිස්සෙම මතක් කරලා දෙනවා දරුවන්ට. ඉතින් අපේ ගුරු මෑණිවරු හරිම ලස්සනට අම්මා ගැන ගීතේ ගායනා කරා. ඉතින් අපේ ලොකු ටීචර් ගොඩාක් හැඟුම්බර වුණා ඒ මොහොතේ. මොකද අපි කොච්චර කිව්වත් කොච්චර ලොකු වුණත් අපිට අම්මා ගැන තියෙන හැඟීම අපි වයසට යනකම්ම තියා ඒ කියන්නේ මැරෙන තුරු අපිට අපේ අම්මාගේ හැඟීම ජීවිත කාලෙම තියෙනවා. ඉතින් ඊට පස්සේ ලස්සන ගීතයකටත් ඉතින් අපි සමන් දීලා ඊට පස්සේ හරි ලස්සන ඉවෙන්ට්ස් ටිකක් තිබ්බා. දරුවොත් එක්කම ඉඳලා කරන්න ඕනේ. ඉතින් අපි බලමු මොනවද ඒවා කියලා. ඉතින් ආදරණීය සිප ගැනීමක් මගේ චූටි දුවකින් මට මේ මොහොතේ ලබා දුන්නා. ඉතින් මේගොල්ලෝ හරි සතුටුයි මේ වගේ දේවල් කරද්දී අම්මා ළඟ ඉද්දී විශේෂයෙන්ම ප්‍රී ස්කූල් එකේ ඉතින් මෙහෙම ඇවිල්ලා කරද්දී තවත් සතුටුයි ඒගොල්ලොන්න. ඊට පස්සේ අපිට තිබ්බා අපි කැමති පළතුරක් පාවිච්චි කරලා ලස්සන ෆෘට් ප්‍රසන්ටේෂන් එකක් කරන්න. ඉතින් මම කරාවේ පළතුරු පාවිච්චි කළා ෆෘට් කෙබාබ් එකක් හදාගත්ත එක. ඉතින් අපේ අම්මලා හරි ලස්සන නිර්මාණ කරලා තිබ්බා ඇත්තටම. ගොඩාක් ක්‍රියේටිව්. ඉතින් අපේ දරුවන් මේ වගේ දේවල් හරි වටිනවා. ඉතින් අපි ගෙදරදී ගොඩාක් වෙලාවට මම ඇත්තටම කිව්වොත් ළමයිට මොනවා හරි කෑම එකක් වුණත් දෙන්නේ හරි ලස්සනට හදලා. ඉතින් ඒක අම්මා කෙනෙක්ගේ ආදරේ පෙන්වන්න පුළුවන් තවත් ක්‍රමයක්. නිකම්ම බත් ටික බෙදා ව්‍යංජන ටික බෙදා නිකන් දරුවට දෙනවට වඩා දරුවට ඒ බෙදලා දෙන බත්පත පවා හරි ලස්සනට බෙදලා දුන්නාම ඒක අම්මාගේ ආදරේ වැඩියෙන් දරුවට දැනෙනවා. ඒකත් මම මගේ අම්මාගෙන් ඉගෙන ගත්ත දෙයක්. ඉතින් අම්මා අදටත් ලස්සන පාට ඉස්සෙල්ලාම බලන්නේ ඕනම කෑම එක ලස්සනයිද. ඊට පස්සේ කොච්චර උයලා දුන්නත් කොච්චර කෑම හැදුවත් මේ අම්මා ඉතින් හැමදාම අදටත් අහනවා රසයිද හොඳයිද රසට තිබ්බද රස නෑ නේද අර ඉතින් දැනගන්න අද හරි නෑ නේද මේක අද මේකට ටිකක් මේ සැරමදි නේද එහෙම නැත්තම් මොන හරි ලුණු මදි නේද මොන හරි අඩුවක් තියනවා නේද කියලා ඉතින් අහනවා. ඒ අම්මලාගේ හැටි ඉතින් නෑ අම්මා මේක අද මාර රහයි ඒ වෙනද විදිහම තමයි කියලා වෙනදටත් වඩා රසයි කියලා කිව්වහම ඉතින් හරි සතුටුයි. ඒ වගේම තමයි මමත් ඒ දේ අත්විඳිනවා මගේ දරුවෝගෙන්. ඒගොල්ලෝ මොන කෑම එක කෑවත් රසයි අම්මා කියලා හැමදාම කියනවා. ඉතින් ඒක තමයි අම්මා කෙනෙක්ට ලැබෙන ආදරේ වටිනාකම. ඉතින් ඒ වගේ වචනයක් පොඩි අයගෙන් අහන්න තියෙනවා කියන්නේ. ඉතින් අදටත් මම ඉතින් හිතුවේ ඉතින් මගේ අම්මත් ඉතින් තාමත් අහනවා මොන කෑම එක හැදුවත් රසයිද හොඳයිද කියලා. ඉතින් ඒ වගේ තමයි ඉතින් කෑම එකක් බෙදලා දෙන්නේ හරිම ලස්සන. අදටත් මම ගෙදර ගියපුවාම කවදාවත් නිකන් ඔහේ බෙදලා දෙන්නේ නැහැ. ඒක හරි ලස්සන පිළිවෙලට අම්මා බෙදලා දෙනවා. ඉතින් ඒ වගේ තමයි මේ කෑම ಜಾති මේ වගේ ප්‍රසන්ටේෂන් වලින් ඉතින් අපිට තියෙන හැකියාව අපි දරුවෝ වෙනුවෙන් වෙන මං හිතන්නේ උනන්දුව එහෙම තමයි ගුරුවරු වුණත් මේ වගේ තැන්වලට අපි ගෙන්නගෙන බලන්නේ. ඉතින් සමහර දෙමව්පියෝ මම හිතන්නේ තමන්ට තියෙන කාර්යබහුලත්වයත් එක්ක දරුවන්ව මග ඇරෙනවා. ඉතින් නමුත් දරුවන්ව මග අරගන්න එපා. ගොඩක් වෙලාවට අපි දැන් ජීවත් වෙන්නේ හරිම කාර්යබහුල හරිම මානසික ආතතියක් තියෙන කාලයක් මේ අපි ඇදගෙන යන්නේ ඇත්තටම. ඉතින් අම්මලා පුළුවන් හැමතිස්සෙම අපිට පුළුවන් මේවා මේ ගොඩක් දැන් මේ මටත් වෙන දෙයක් මේ දවස් ටිකේම වෙන දෙයක් ගොඩක් තරහ යනවා. මම ටිකක් අසනීපත් වුණා මේ ආවේගශීලීකම හින්දා ඇත්තට මං හිතන්නේ ස්ට්‍රෙස් එක වැඩි මට. ඉතින් මම දැන් මේ දවස්වල කරන්නේ ගොඩක් වෙලාවට
දරුවන් වෙනුවෙන් අපි එහෙම ආවේගශීලී නොවෙන්න දරුවෝ දැන් මේ මගේ චූටි දුවගේ කාලේ කියන්නේ එයාලා හරීම තරහ යන කාලයක්. ඒගොල්ලොන්ට ආවේගය කන්ට්‍රෝල් කරගන්න තේරෙන්නේ නැහැ මේ වයසේ. ඉතින් ඒ වෙද්දි අපිත් ඒකට ආවේගයට කෑ ගහනවා. ඇත්තටම මම ගොඩක් කෑ ගැහුවා. නමුත් මම දැන් ගොඩාක් කන්ට්‍රෝල් වේගෙන යනවා. මම ගොඩක් වීඩියෝස් බලනවා දරුවෝන්ගේ මේ කේන්තිය පාලනය කරන්න ඕනේ දේවල්. ඉතින් මට ගොඩාක් ප්‍රයෝජනවත් වීඩියෝස් ගොඩාක් හම්බෙලා තියෙනවා. ඉතින් ඔයගොල්ලෝ ඕනනම් අම්මලා කාට හරි මට කමෙන්ට් කරන්න. මම ඔයාලට ඒ වගේ ලින්ක් එක එවන්නම්. ඉතින් මම මේ දේවල් වලින් ගොඩාක් මං හිතන්නේ මේ දවස් ගානට දැන් සතියක් විතර වෙනවා මට ටිකක් අසනීප වෙලා. ඉතින් මේ සතිය වගේ ඇතුළතදී මම ගොඩාක් ඒ ප්‍රෙෂර් එක දරා ගන්න පුරුදු වෙලා ඉන්නවා කියලා මටම දැනෙනවා. ඉතින් එහෙම තමයි ඉතින් නේද? අර විශේෂයෙන් ගොඩාක් දැන් අපේ ලංකාවේ අම්මලා හැමදේම තනියෙන් කරගන්න වෙලා තියෙනවා. මොකද අපේ ස්වාමිවරු අපි වෙනුවෙන් මුදල් හම්බ කරන්න ඉතින් අපෙන් ඈත් වෙලා රටවල් වල ඉන්නේ ගොඩාක් කට්ටියගේ මම දන්න තරමින්. ඉතින් ඒ හින්දා ඒ වගේ අම්මලා ගොඩාක් පීඩණයෙන් ජීවත් වෙන්නේ. ඉතින් ඒ වගේ පීඩණයෙන් ජීවත් වෙන අම්මලාට මම ආරාධනා කරනවා දරුවොත් එක්ක සතුටින් ඉන්න. ගොඩක් මේ කාලේ යනවා මොටිවේෂන් ප්‍රෝග්‍රෑම්ස්. ඉතින් ඒ දේවල් බලන්න. ඉතින් බලන්න අපේ අම්මලාගේ ලස්සන අදහස් ඒගොල්ලෝ පළතුරු වලින් කොච්චර ලස්සන දේවල් කරලා තියනවද කියලා. හරිම ලස්සනයි. බලන්න අපිටත් හරි සතුටුයි අම්මලා ගැන. සමහර අම්මලා ඉතින් ඇත්තටම බැලුමට ඉතින් ඔහේ ඉන්නේ. නමුත් බලන්න ඒගොල්ලෝගේ හැංගිච්ච හැකියාවල් කොච්චර තියනවද කියලා. ඉතින් හරි සතුටුයි. සමහර අම්මලාට ඇත්තටම මේ වගේ දේවල් වලින් ගොඩාක් ප්‍රයෝජන ගන්න පුළුවන්. නමුත් තමන්ගේ දරුවෝ වෙනුවෙන් කැප වෙලා ගෙදරට වෙලා දරුවෝන් බලාගෙන ඉන්න අම්මලා තමයි ගොඩාක් මේ ක්‍රියේටිව් අදහස් හංගගෙන ඉතින් ඉන්නේ. නමුත් අපි අපේ දරුවෝ වෙනුවෙන් හැමදේම කරන්නේ. ඉතින් මෙතෙන්දී ත්‍යාගයක් ලබා දුන්නා මේ ෆෘට් ප්‍රසන්ටේෂන්ස් වලට. ඉතින් මෙන්න මේ දෙකෙන් මෙන්න මේ ඩෝල්ෆින් අල්ලගෙන ඉන්නේ. අනේ දෙකම කරලා තියෙන එකම අම්මා. ඉතින් අම්මට තමයි හම්බුනේ ජයග්‍රහණය. ඊට පස්සේ තවත් ලස්සන ඉවෙන්ට්ස් ගොඩක් තිබ්බා. ඉතින් මේකේ තිබ්බා අම්මා කෙනෙක්ගේ පින්තූරයක් අලවන්න. ඉතින් ඒකත් ඉක්මනින් අලවපු එක්කෙනාට ත්‍යාගයක් හම්බුණා. ඉතින් මම නැගිටිද්දි ඇත්තට මම දෙවෙනියට නැගිට්ටේ. තව අම්මා කෙනෙක් මට වඩා කාර්යක්ෂම අම්මා කෙනෙක් මෙතන හිටියා. ඉතින් ඒ අම්මා ජයග්‍රහණය කරා ඒ වෙලාවේ. ඉතින් ඊට පස්සේ අපිට මේ පින්තූරය කවදා හරි මතකයක් විදිහට තියාගන්න අපි අම්මාවරුන්ගේ දිනය මේ විදිහට සමරවුවා කියලා. ඉතින් අපි ඒ දිනෙත් සඳහන් කරලා අපිට එන දරුවා ගැන දරුවට කියන්න ඕනේ අදහසක් මේකේ ලියන්න කිව්වා. ඉතින් මම ලිව්වේ මගේ චූටි මැනිකට කවදා හරි උස්මහත් හොඳ ලොකු ළමයෙක් වෙලා රටට වැඩ දායි. මට ඕනේ නෑ ඇත්තටම දොස්තර කෙනෙක් වෙන්න, ලෝය කෙනෙක් වෙන්නවත් වෙන ලොකු ආයතනයක ලොකු තනතුරක් ලබන්නවත් නෙවෙයි මට ඕනේ. මම මේ අද ජීවත් වෙනවා වගේ මගේ දරුවන්ටත් කාටවත් මිනිස්සෙක්කට විශේෂයෙන් මානසික ආතතියක් නොදී ජීවත් වෙන්න පුළුවන් මිනිස්සෙක් නිර්මාණය වෙන්න ඕනේ මිනිස්සෙක්ගෙන්.
මොකද මිනිස්සු දැන් ගොඩාක් හරි ඊර්ෂ්‍යාවෙන් කොහකකමින් අනිත් මිනිස්සුව පාගගෙන ඉස්සරහට යන කාලයක් අපිට වඩා අපේ දරුවන්ගේ කාලේ ඊට වඩා වැඩි වෙයි. ඉතින් ඒ හින්දා ඒ සමාජයට මුහුණ දෙන්න පුළුවන් වෙන විදිහට හොඳ මිනිස්සෙක් වුණා නම් ඇති. මගේ දරුවෝ 3 දෙනාම මට එච්චරයි ඕනේ. ඇත්තටම දරුවෝ 3 දෙනාගෙම බලාපොරොත්තු වෙන්නේ මම ඒක. අදටත් මම කවදාවත් ඒගොල්ලොන්ගෙන් කියන්නේ මේ ඉල්ලලා නැහැ, රික්වෙස්ට් කරලා නැහැ. ඔයා හොඳට ඉගෙන ගන්න මෙන්න මේ තැන ඉන්න ඕනේ කියලා. මට ඕනේ මගේ දරුවෝ අඩුම මේ වචනකින්වත් මිනිසෙක්ගේ හිත රිද්දන්න නැතුව ක්‍රියාවෙන් කෙසේ වෙතත් වචනයෙන් ඉස්සෙල්ලා මිනිසෙක් හැදෙන්න ඕනේ. ඉතින් මගේ චූටි දරුවන්ගෙන් මම ඒක ගොඩාක් බලාපොරොත්තු වෙනවා. ඉතින් මගේ පුතාගෙමුත් මම හිතන්නේ මම ඒ දේ අත්විඳිනවා. යා හරි හොඳට සමාජයේ හැසිරෙනවා. මගේ ලොකු දුවත් එහෙමයි. අදටත් පෙර පාසලේ ඒ වගේම පාසලේ හොඳ තැනක ඉන්නවා ළමයිට උදව් කරගෙන ළමයිට දෙයක් වෙද්දී ඒ තැනදී හරි ඉක්මනින් නැගී හිටිනවා. ඉතින් හරි සතුටුයි. අන්න ඒක තමයි වෙන්න ඕනේ. මගේ පුතේ කවදා හරි ඔයා මේ දේ දකිද්දී මම හිතන්නේ YouTube එකට මම මේ වීඩියෝස් එකතු කරන්නේ මගේ දරුවන්ට කවදා හරි මේවා ලොකු මතකයක් වෙන්න ඕනේ හින්දා. ඉතින් අම්මගෙන් ඔන්න ඔගොල්ලොන්ගෙන් ඉල්ලන එකම දේ සමාජයට වැඩදායි මිනිස්සෙක් වෙන එක විතරක් නෙවෙයි. මිනිස්සෙගේ හිත රිද්දන්නේ නැතුව මේ මිනිස්සුත් එක්කම ජීවිතේ ඉස්සරහට යන්න පුරුදු වෙන්න ඕනේ. මානසික ආතතියක් නොදී ජීවත් වෙන්න පුරුදු වෙන්න ඕනේ. මොකද මිනිස්සෙක්ට මොන දේ ලැබුණත් වැඩක් නැහැ. අපේ මනස නිරෝල් නැත්තම් සල්ලි කියන්නේ මිල මුදල් යාන වාහන ගෙවල් දොරවල් කොයි දේ හම්බුණත් අපිට වැඩක් නැහැ. අපේ මානසික සතුට නැත්තම් ඉතින් මම ඉල්ලන්නේ මගේ දරුවන්ගෙන් හැම මිනිසයාටම ඔගොල්ලොත් මානසික සතුටින් ජීවත් වෙන්න මගේ දරුවෝ කියලා. ඉතින් අපිට හොඳ රස කෑම වේලකුත් හම්බුණා පාසල පෙර පාසලෙන්. ඊට පස්සේ ලස්සන ෆොටෝ එකක් අපේ ගත්තා. ඉතින් thank you teacher. ඒ ෆොටෝ එක මගේ ජීවිත කාලෙම මතක හිටින්න ඔගොල්ලොන්ගෙන් හම්බුණාට. ඊට පස්සේ ඉතින් ඔන්න තවත් ලස්සන ඉවෙන්ට් එකක් පටන් ගත්තා. අපේ දරුවොත් එක්ක එකතු වෙලා ඒගොල්ලොන්ට පොඩි ප්‍රසන්ට් එකක්, ඒ කියන්නේ අපේ අතින් හදලා නිර්මාණයක් දෙන්න කියලා. ඉතින් මේකත් තරගයක්. ඉතින් මම නම් එහෙම ලොකුවට රෙඩි වෙලා ආවේ නැහැ. මගේ දුවගේ කැමැත්ත අනුව ආස පාට අනුව ඉතින් එයාට ආස විදිහට දෙයක් හදන්න මම හදාගෙන සියලු දේ ලෑස්ති කරගෙන ආවා. ඉතින් මෙතෙන්දී අම්මලා ගොඩාක් කට්ටිය හරි ලස්සන දේවල් ගොඩාක් ඉදිරිපත් කරවුවා. හරි ක්‍රියේටිව් අම්මලා. ඉතින් ඒකෙමුත් අඳුර ගන්න හම්බුණා. ඉතින් හරි ලස්සන තෑගි අම්මලා ඔක්කොලාම හදලා දුන්නා. තමන්ගේ දරුවෝ වෙනුවෙන් මේ අපි හැමදේම කරන්නේ නේද? ඉතින් මම හදපු නිර්මාණය ඉතින් මම ටක් ගාලා වේගෙන් යන විදිහට මේ කෑල්ල එකතු කරගත්තා. ඉතින් මම හදපු නිර්මාණය තමයි ඔය ඔයගොල්ලොන්ට දකින්න හම්. ඉතින් මේකත් ගේම් එකක්නේ. ඉතින් මේකටත් පොඩි විනාඩි ගානක් තමයි අපිට හම්බුනේ. ඉතින් මම කරපු දේ ඉක්මනින් මේ වගේ යවුවා. මම ඔයාලට නැත්තම් හරි කම්මැලිනේ මේක දිහා බලන ඉන්න. ඉතින් ඇත්තටම මේක හදන්න මම කලින් දවසේ YouTube එකෙන් බලලා තමා මේ හෑන්ඩ් වර්ක් එක අග්ගාලි ඉගෙනගෙන ඉවර වෙලා මේ ඉතින් ඒකට අවශ්‍ය බඩු ඔක්කොම ලෑස්ති කරගත්තේ. ඉතින් බබාලා 3 දෙනෙක්ගේ වැඩත් එක්කනේ මේ හැමදේම වෙන්නේ. ඉතින් කෙනෙක්ගේ විතරක් නෙවෙයිනේ. ඉතින් ඔක්කොම බැලන්ස් කරගෙන පුළුවන් හැටියට හැමදේම මම කරගෙන යනවා. ඉතින් ඉස්සරහට ඒක තමයි ඉතින් අම්මා කියන කෙනාගේ වෙනස. මොකද තාත්තට වඩා අම්මා කියන කෙනාට එක මොහොතේ එක වෙලාවට වැඩ 100ක් වුණත් කරන්න පුළුවන්. ඒක තමයි අම්මා තාත්තා කියලා දෙන්නෙක් වෙන වෙනම නමින් ඉන්නේ. ඉතින් මගේ වැඩේ ඔන්න ඉවරයි. ඒක දැන් චූටි දුවට දෙන්න ඕනේ. ඉතින් එයාටත් ඒ වගේම මම කරන වැඩේම බලාගෙන කරන්න කිව්වා.
ඉතින් මේ තියෙන්නේ මං චූටි දුව වෙනුවෙන් හදපු චූටි තෑග්ග. ඉතින් ඒක ගොඩාක් එයා සතුටු වුණා. මට හරි සතුටුයි. පුංචි දෙයක් වුණත් එයාට දීලා හැම සතුටු වෙන එක. ඉතින් ඇත්තටම මේක අපි කියන්නේ මම හදපු දෙයක්. ඉතින් එයාට හරි සතුටින් ඒක ගත්තා. ඉතින් ඊට පස්සේ තවත් තරගයක් තිබ්බා. ඒ කියන්නේ අම්මලාට තනි කකුලෙන් දුවලා ගිහිල්ලා අතට බෝලයක් දෙනවා. ඒ බෝලේ තමන්ගේ බබාගේ අතට දීලා බබා තනි කකුලෙන් මේ බෝලේ ටීචර්ස්ලා ගාව තියෙනවා බේසමක්. අන්න ඒකට දාන්න ඕනේ. ඉතින් මෙන්න මේ වගේ තමයි. ඉතින් මම පණින එක වීඩියෝ කරගන්න බැරි වුණා. ඉතින් මම තව අම්මලා පැනපු එක මේ විදිහට වීඩියෝ කරලා ඉතින් හරීම සුන්දර දවසක් එදා. ඉතින් දිනන්නම නෙවෙයි මේ වගේ දේවල් කරපුවාම දරුවන්ට හරි සතුටුයි. අම්මත් එක්ක ප්‍රී ස්කූල් එකේ විශේෂයෙන්ම අම්මත් එක්ක ඉඳලා ඒ වගේ දේවල් කරන්න. ඊට පස්සේ ඉතින් අපේ අම්මලා ජයග්‍රහණය කරපු අයට ටීචර්ස්ලාගෙන් තෑගි හම්බ වෙනවා. ඉතින් හරි ලස්සන දවසක් මේ විදිහට නිමා. ඉතින් ආයෙත් දවසක ලස්සන වීඩියෝ එකකින් එනකන් ගිහින් එන්නම්. පරිස්සමින් සතුටින් ඉන්න.